අපි කලින් වීඩියෝස් වලදී 2025 O level science model paper එකේ MCQ structured essay papers වල ප්‍රශ්න ඩිස්කස් කරා. අපි දැන් මේකෙදි කතා කරන්න යන්නේ ඒකේ essay paper එකේ තෝරගත්ත physics chemistry පළවෙනියට. පළවෙනි ප්‍රශ්න අපෙන් අහලා තියෙන්නේ ලංකාවේ තියෙන ලුණු ලේවායන් ගැන. එතකොට ලුණු හදන්න ගන්නේ මොකක්ද? මුහුදු ජලය. ඒතර මුහුදු ජලයේ තියෙන අයන මොනවද? කැල්සියම් 2+, මැග්නීසියම් 2+, Cl minus අංක, සෝඩියම් ප්ලස්, කාබනේට්, සල්ෆේට් මේ වගේ අයන තමයි මුහුදු ජලයේ තියෙන්නේ. දැන් මුහුදු ජලය නලයක් දිගේ ටැංකියකට ගන්නවා. ටැංකියකට ගද්දී යකි තියෙනවා ජලය ආය මේ දී වෙලා තියෙන අයන ටික. අපි ඉරුවෙලිය තියද්දී මේ ජලය ටික උඩට වාෂ්ප වෙලා යනවා. මේ ජලය උඩට වාෂ්ප වෙනවා. ජලය වාෂ්ප වෙන්න ඔයගොල්ලෝ දන්නවා සාන්ද්‍රණය සමානයි මවුල ගණන බෙදීම පරිමාව කියලා. ඒතර එන්න පරිමාව අඩු වෙනවා. මවුල ගාන වෙනසක් වෙන්නේ නැහැ. මවුල ගාන වෙනස් වෙන්නේ නැතුව පරිමාව අඩු වුණාම සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට යම්කිසි ද්‍රාවණයක උපරිමයෙන් දිය වෙලා තියෙන්න පුළුවන් අයන ප්‍රමාණයක් තියෙනවා. ඒතර කැල්සියම් කාබනේට් වගේ එකක් ගත්තාම එයාගේ දිය වෙලා ඉන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒතර ජලයේ ප්‍රමාණය අඩු වෙද්දී කලින් හිටිය වගේ කැල්සියම් කාබනේට් ප්‍රමාණයක් ජලයේ දිය වෙලා ඉන්න බෑ. ඒතර මොකද වෙන්නේ? ඒ වැඩිපුර තියෙන කැල්සියම් කාබනේට් අයන ටිකයි පල්ලෙහාට යනවා. ඒතර මේක වෙද්දී සෝඩියම් වලට වෙන්නත් පුළුවන්. ඒතර අඩුවෙන්ම ජලයේ දිය වෙන්න පුළුවන් එක්කන තමයි ඉක්මනටම අවක්ෂේපය හදන්නේ. ඒ කියන්නේ කැල්සියම් කාබනේට් තමයි පළවෙනිටම අවක්ෂේපය හදන්නේ. ඒතර අපිට කියන්න පුළුවන් ඇයි කැල්සියම් කාබනේට් පළවෙනිට අවක්ෂේපයක් හදන්න හේතුව? ඒකට හේතුව තමයි කැල්සියම් කාබනේට් වල ජල ද්‍රව්‍යතාව අඩු වීම. ඔය හේතුවෙන් තමයි පළවෙනිට කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙන්නේ. හරි. ඊළඟට ජලීය ද්‍රාවණයට යනවා ඉතුරු අයන ටිකත් එක්ක ජලය. ඒකෙදිත් හිරුවෙලියත් එක්ක මෙයා වාෂ්ප වෙනවා. ඒතර වාෂ්ප වෙලා තවත් සාන්ද්‍රණය වැඩි වෙනවා මේ අයන වල. එතකොට ඊළඟට ද්‍රාව්‍යතාවය අඩුම. ඒ කියන්නේ ජලයේ දී වෙන්න ටිකක් අමාරුම එක්කෙනා අවක්ෂේප වෙනවා. ඒ කියන්නේ ජල ප්‍රමාණය අඩු වෙද්දී ඒ ජල ප්‍රමාණය ඇතුලේ දිය වෙන්න පුළුවන් අයන ප්‍රමාණය කලින් ජල ප්‍රමාණයට වඩා අඩුයි. ඒතර වැඩිපුර තියෙන අයන ටික අවක්ෂේප වෙනවා. අපි දන්නවා මේකෙදි ජිප්සම් නැත්තම් කැල්සියම් සල්ෆේට් තමයි අවක්ෂේප වෙන්නේ. එතකොට අපිට උත්තර කියන්න පුළුවන් Q නම් කරන්න කියලා දෙනවා කැල්සියම් සල්ෆේට්. ඕන අපිට ඒක ජිප්සම් කියලා කියන්නත් පුළුවන්. දැන් අපි අහනවා ඒ තටාකයේ ගැඹුර අඩු කර දිගින් හා පළලින් වැඩි කර සාදා තිබීමේ වාසිය මොකක්ද කියලා. දැන් ඒ තටාකය ලොකු වර්ගඵලයක් තියෙන උඩ පෘෂ්ඨයේ. ගැඹුර අඩුයි. එතකොට හොඳට ලොකු ජල ප්‍රමාණයක් හිරු එළියට නිරාවරණය වෙනවා. ඒ වගේම සුළඟ උඩින් යනවා. එතකොට සුළඟත් වැඩියෙන් නිරාවරණය වෙලා තියෙනවා. හිරු එළියටත් වැඩියෙන් නිරාවරණය වෙලා තියෙනවා. එතකොට වාෂ්පීභවන ක්‍රියාව වේගවත් වෙනවා. ඒතර අපි ලියන්න පුළුවන් ජල පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි කර හිරු එළිය හා සුළඟට නිරාවරණය වන ප්‍රමාණය වැඩි කිරීම මගින් වාෂ්පීභවන ක්‍රියාවලිය වැඩි කිරීම. දැන් ඒතර තව ප්‍රශ්නයක් තමයි මේක අහන්න පුළුවන් වාෂ්පීභවනයේ වාෂ්පීකරණය අතර වෙනස. වාෂ්පීභවනය කියන්නේ තාපාංකයට එළඹෙන්නේ නැතුව ද්‍රවයක් වාෂ්ප වීමේ ක්‍රියාවලිය. වාෂ්පීකරණය කියන්නේ තාපාංකයට අපි එම ද්‍රවය ගේනවා. එතකොට ජලය වාෂ්ප වෙලා යනවා. ඒතර ඒකදී කියනවා අපි ජලය නටනවා කියලා කියන්නේ වාෂ්පීකරණ ක්‍රියාවලියක්. නිකන් වතුර ටිකක් හෙළ තියදී ඒක තාපාංකයට එන්නේ නැතුව සෙල්සියස් 100ට එන්නේ නැතුව වාෂ්ප වෙලා යන එක වාෂ්පීකරණ. ඔන්න ඔය දෙක අතර වෙනසෙමත් එක්සෑම් එකේ අහන්න පුළුවන්. ලංකාවේ ශ්‍රී ලංකාවේ ලුණු නිස්සාරණ ක්‍රියාවලියේදී භාවිතා වන වෙන් කිරීමේ ශිල්ප ක්‍රම ටික මොකක්ද කියලා අපෙන් අහනවා. ඒතර පළවෙනියටම මේක මොකද කරන්නේ අපි? සාන්ද්‍රණය වැඩි කරන්නේ ජලය ටික ඉවත් කරනවා. ඒ කියන්නේ ජලය වාෂ්පීභවනය කරනවා. ඒතර පළවෙනි එක තමයි වාෂ්පීභවනය. ඊළඟට මොකද්ද? දැන් අන්තිමටම ඔය හැම එකේදීම වෙලා ලුණු ටික මොනවද වෙන්නේ? ස්ෆටික බවට පත් වෙනවා. එහෙනම් ස්ෆටිකීකරණය. පස්වෙනි ප්‍රශ්නේ කියන්නේ වෙළඳ සැලකින් ගත්ත ලුණු වල අපද්‍රව්‍ය තිබුණු වෙන්න පුළුවන් බැලි වගේ දෙයක් තියෙන්න පුළුවන්. ඒතර අපි කොහොමද ඒක ආයි ප්‍රයෝජනෙට ගන්න අපද්‍රව්‍ය ටික ඉවත් කරලා කියලා තමයි අපි අහන්නේ. ඒතර අපිට පුළුවන් ලුණු තියෙනවා. ඒ ලුණු ටික ජලයේ දිය කරලා සංතෘප්ත ද්‍රාවණයක් හදාගන්න. ඒක සංතෘප්ත ද්‍රාවණයක් හැදුවම මේ ලුණුත් එක්ක තියෙනවා අපද්‍රව්‍ය ටික දිය වෙන්නේ නැතුව. ඒතර අපිට පුළුවන් මේ ටික ෆිල්ටර් කරගන්න. පෙරලා ගන්න පුළුවන්.
එතකොට ඒ ෆිල්ටර් කරාම අපිට වැලි හරි මොනවා හරි තියෙන අපද්‍රව්‍ය ටික අයින් කරලා ලුණු ද්‍රාවණය විතරක් ගන්න පුළුවන්. හැබැයි දැන් අපිට ඕනේ ලුණු කැටනේ. එතකොට මේ ගත්ත ලුණු ද්‍රාවණය අපි තැටියකට වගේ දානවා. දැන් වර්ගඵලයක් වැඩි ශ්‍රේෂ්ඨ වර්ගඵලයක් ගන්න පුළුවන්. තැටියකට දාලා අවුවේ තියෙනවා. අවුවේ තිබ්බම ජලය ටික අයින් වෙලා යනවා. ජලය අඩු වෙද්දී එයාගේ සාන්ද්‍රණය වැඩි වෙනවා NaCl- වල. එතකොට ද්‍රාව්‍ය වෙන්න අමාරුයි. එතකොට එයා පල්ලෙහා අවක්ෂේප වෙන්න ගන්නවා. ජලය ටික ඔක්කොම අයින් වුණාම අපිට ලුණු කුඩු හරි වගේ ගන්න පුළුවන්. ලුණු ස්පටික පොඩි කුඩු කුඩු වගේ ගන්න පුළුවන්. අවුලක් තියෙනවා. මොකක්ද? මේ ක්‍රමේදී අපිට වෙන් කරලා අයින් කරන්න පුළුවන් ජලයේ දිය නොවන අපද්‍රව්‍ය ටික විතරයි. එහෙනම් කොහොමද ජලයේ දියවන අපද්‍රව්‍ය ටිකත් ඇතුළව කොහොමද මිශ්‍රණය වෙන් කරන්නේ? හරි. එතකොට අපි කරන්න තියෙන්නේ ලුණු ද්‍රාවණය උණුසුම් කරනවා. ලුණු ද්‍රාවණය ජලයේ දිය කරලා හොඳට රත් කරලා තවත් ලුණු දිය කරලා හොඳ සංතෘප්ත ලුණු ද්‍රාවණයක් හදලා ඒක ෆිල්ටර් කරනවා. එතකොට ජලයේ දිය නොවන ටික ෆිල්ටර් කරද්දී අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ වාෂ්ප වෙන්න නෙමෙයි සිසිල් වෙන්න තියෙනවා. සිසිල් වෙන්න තියද්දි මොකද වෙන්නේ? දිය වෙන්න පුළුවන් ලුණු ප්‍රමාණය අඩු වෙනවා. ඒතර සංතෘප්ත වෙන්නේ අඩු ස්කන්ධයකින්. ඒතර වැඩිපුර තියෙන ලුණු ටික අවක්ෂේප වෙන්න ගන්නවා. ඒතර අපද්‍රව්‍ය අනිත්‍යව ජලයේ දියවනේවනේ. ඒතර ඒ ටික ජලයේ දිය වෙලා තියෙනවා. ස්පටික හැදුණු ලුණු ටික අපිට ගත්තම ඒකේ තියෙන පිරිසිදු ලුණු. අයඩිනීකృత ලුණු හිරු එළිය නොවැටෙන සේ තිබිය යුත්තේ ඇයි කියලා අහනවා. හරි. අයඩීන් කියන්නේ මොනවද? අයඩීන් කියන්නේ I2 වලට. I2 කියන්නේ එච්චර හොඳ ප්‍රබල බන්ධන වලින් ලුණුත් එක්ක බැඳලා තියෙන දෙයක් නෙවෙයි. ඒතර අයඩින් වල තියෙන දුර්වල බන්ධන හිරු එළිය ලැබුණොත් ඒ ශක්තිය පාවිච්චි කරලා අයඩින් ටික ඉවත් වෙලා යන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ B කොටස අපෙන් අහනවා මැග්නීසියම් හා තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය භාවිතා කර හයිඩ්‍රජන් වායුව නිපදවීමට ශිෂ්‍යයෙක් ක්‍රියාකාරකමක් හදලා තියෙනවලු. ඒතර අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඇටෝමෙහි A හා B උපකරණ නම් කරන්න. හරි. A අපි දැක්ක ගමන් දන්නවා තිස පුනීලයක්. B කියන්නේ මොකක්ද? පරිමාමිතික B කියන්නේ මොකද්ද? කේතු ප්ලාස්කුවක්. හරි. ඉහත ඇටෝමෙහි දෝෂයක් ඇති බව සිසුවෙක් පවසයි. හරි මේකේ දෝෂය මොකක්ද? අපිට හොඳට බැලුවොත් පේනවා මෙතන අපේ අරමුණ මොකද්ද? මෙතනින් හැදෙන H2 වායුව සිංක් නැත්නම් මැග්නීසියම් කැබලිත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන H2 වායුව විසර්ජක ජල මැග්නීසියම් එක්ක HCl ප්‍රතික්‍රියා කරලා හැදෙන H2 වායුව විසර්ජක නලය දිගේ වායු සරාවට ගෙනියන එක. හැබැයි මේකෙදි පොඩි අවුලක් තියෙනවා. මෙන්න මෙතනින් කනෙක්ට් වෙලා නැහැ සම්පූර්ණයෙන් ගිලිලා නැහැ. ඒතකොට වෙන්නේ මෙතනින් වායුව උඩට ගිහිල්ලා තිසල් පුනීලයෙන් වායු ගෝලයට යනවා. ඒතකොට විසර්ජක නලයේ පැත්තට වායුව ගමන් කරන්නේ නැහැ. ඒතර ඕක තමයි අවුල. එම දෝෂය කොහොමද කියලා අහනවා. තිසල් පුනීලයේ අග්‍රයක්. තිසල් පුනීලයේ අග්‍රය සම්පූර්ණයෙන් ද්‍රාවණය තුල ගිලී නොපැවතීම. එම දෝෂය නිසා ඇතිවන බලපෑම මොකක්ද කියලා අහනවා. බලපෑම තමයි සෑදෙන H2 වායුව තිසල් පුනීලය හරහා වායු ගෝලයට නිදහස් වෙලා යනවා. එතකොට අපිට පරීක්ෂණයට අවශ්‍ය H2 ටික ගන්න බැරි වෙනවා. ඊට පස්සේ අහනවා සංශුද්ධතාවයෙන් වැඩි වායු සාම්පලයක් එක් රැස් කරගන්න පුළුවන් කොහොමද කියලා. හරි. එකක් තමයි ඉස්සෙල්ලම මැග්නීසියම් පාවිච්චි කරන්න කලින්. ඒක වටේ බැඳලා තියෙන පුළුවන් අපද්‍රව්‍ය. ඒ HCl එක ප්‍රතික්‍රියා කරලා එක එක වායු පිට කරන්න පුළුවන්. එතකොට අපද්‍රව්‍ය ඉවත් කර ගැනීමට මැග්නීසියම් කැබැල්ල පිරිසිදු කිරීම. ඒතර පරීක්ෂණයට කලින් මැග්නීසියම් කැබැල්ල පිරිසිදු කරන්න. තව එකක් පුළුවන්. දැන් මේ වායු නලය ගත්තොත් මේකේ සාමාන්‍ය වාතයනේ තියෙන්නේ. ඒතර පටන් ගත්ත ගමන් මෙතනින් H2 තල්ලු වෙද්දී මේකේ තියෙන සාමාන්‍ය O2 N2 වගේ වායු ප්‍රතිශතයකුත් වායු සරාවට එකතු වෙනවා. අපිට ඕක වළක්ව ගන්න පුළුවන් පළවෙනි වාතය ටික එළියට යවනවා. ඊට පස්සේ හයිඩ්‍රජන් ටික වෙලා නිෂ්පාදනය වෙන්න ගත්තට පස්සේ සම්බන්ධ කරනවා පද්ධතියට. එතකොට අපිට ලියන්න පුළුවන් විසර්ජක නලය මෙතනින් අයින් කරලා පළමුව පිටවන වායුව ඉවතට යවා ඉන්පසුව වායු සරාවට විසර්ජක නලය සම්බන්ධ කිරීම. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කිරීමට ගත හැකි උපක්‍රම දෙකක් ලියන්න කියලා. එකක් තමයි අපි දන්නවා ප්‍රතික්‍රියාවක් ශීඝ්‍රතාවයේ රඳාපවතින සාධක ප්‍රතික්‍රියකවල වර්ගඵලය. ඒතර ප්‍රතික්‍රියකවල වර්ගඵලය වැඩි කරන්න නම් මැග්නීසියම් කැබලි වෙනුවට මැග්නීසියම් ඉතා කුඩා කුඩු වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සාන්ද්‍රණය වැඩි කරන්න පුළුවන්. HCl වල සාන්ද්‍රණය වැඩි කරනවා. ඒතර HCl වල
කන්සන්ට්‍රේෂන් එක වැඩි කරන්නත් පුළුවන්. ඒ වගේම උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන්. ඒතර මේ වගේ ක්‍රම කීපයක් පාවිච්චි කරලා අපිට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්න පුළුවන්. ඊළඟට ක්‍රියාකාරකම සඳහා මැග්නීසියම් පටි 4.8 ග්‍රෑමයක් භාවිතා කළේ නම් එහි අඩංගු මැග්නීසියම් මවුල ගණන මේ වගේ ප්‍රශ්නයක් આવුත් නම් ලීසි නිකම්ම n සමානයි m බෙදීම කැපිටල් M සමීකරණයට දාන්න තියෙනවා. එතකොට n මැග්නීසියම් සමානයි ස්කන්ධය 4.8 ග්‍රෑම් බෙදන්න ඕනේ මෞලික ස්කන්ධයෙන් 24 ග්‍රෑම් මවුලයට. එතකොට 24 ග්‍රෑම් මවුලයට කියලා ගත්තම සුළු කරාම එනවා 0.2 මවුල කියලා. එතකොට ඒ උත්තරෙත් ආවා. මෙම ක්‍රියාකාරකමේදී වැය වෙන මැග්නීසියම් ස්කන්ධය කාලය අතර ප්‍රස්ථාරයක් අඳින්න කියනවා. එතකොට අපි දන්නවා අනිවාර්යෙන් මැග්නීසියම් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. එතකොට මැග්නීසියම් ස්කන්ධයක් තියෙනවා කාලයත් එක්ක අඩු වෙන්න ඕනේ කියලා මෙහෙම ඇඳුත් හරියද නැහැ. හේතුව අපි දන්නවා වර්ගඵලය මොකද වෙන්නේ කාලයත් එක්ක මැග්නීසියම් වල අඩු වෙනවා. ප්‍රතික්‍රියාවක් වෙනවා HCl එක්කත්. ඒතර HCl සාන්ද්‍රණය මොකද වෙන්නේ? අඩු වෙනවා. මෙන්න මේ සාධක දෙක නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒ කියන්නේ මැග්නීසියම් වැය වෙන ශීඝ්‍රතාවයත් අඩු වෙනවා. ඒතර මැග්නීසියම් මුලින් ලොකු ස්පීඩ් එකකින් අඩු වෙගෙන යනවා. ඊට පස්සේ වැය වෙන ස්පීඩ් එක අඩු වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණය අඩු වෙන්න ඕනේ. ඒතර මේ ප්‍රස්ථාරේ වැරදි. මේක හරි. ඒතර කර්ව් එකක් තමයි එන්න ඕනේ. 7 ඒ කොටස අපින් අහන්නේ ප්‍රතිරෝධය 48 ඕම් වූ ගිල්ලුම් තාපකයක් ජලය 1.5 කිලෝග්‍රෑම් තුර ගිල්වා 240 වෝල්ට් විද්‍යුත් සැපයීමකට සම්බන්ධ කරලා තියෙනවලු. ගිල්ලුම් තාපකය උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වන විට සිදුවන ශක්ති පරිවර්තනය ලියන්න කියනවා. හරි. අපි ගිල්ලුම් තාපකයට අපි දෙන්න මොන ශක්තියද? විද්‍යුත් ශක්තිය. එතකොට විද්‍යුත් ශක්තිය පරිවර්තනය වෙන්නේ කවුරු බවටද? තර්මල් එනර්ජි. නැත්තම් තාප ශක්තිය බවට පත් වෙනවා. ඒතර ඒක තමයි උත්තරේ. ගිල්ලුම් තාපකය තුලින් ගලන ධාරාව කොපමණද කියලා අහනවා. හරි. අපි දන්නවා ප්‍රතිරෝධය වෝල්ටතාවය එනම් ධාරාව වෙනක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. V සමානයි IR කියන සමීකරණය දාන්න පුළුවන්. V 240යි. I තමයි අපෙන් අහන්නේ. R අපි 24න් බෙදමු. 24න් බෙදුවම දෙපැත්තම 10 සමානයි 2යි I. ඒතර I සමානයි කීයද? 5යි ඇම්පියර් ධාරාවක් ගන්න පුළුවන්. ඊළඟට C කොටස යනවා 2යි තප්පර කාලයකදී ජලයට මුදා හරින තාප ප්‍රමාණය කොච්චරද කියලා. හරි. එතකොට අපිට ශක්තියට සමීකරණයක් ලියන්න පුළුවන්. E සමානයි විභවය දන්නවා, ධාරාව දන්නවා, කාලය දන්නවා. එතකොට E සමානයි VI T කියලා ලියන්න පුළුවන්. එතකොට ශක්තිය සමානයි වෝල්ටතාවය 240යි ධාරාව 5 ඇම්පියර් වාරයක් 2 10යි. එතකොට 2400යි ජූල් කියලා එනවා. එතකොට මේක තමයි අපි දෙන ශක්තිය. දෙවැනි කොටස අපෙන් අහනවා ජල බඳුනේ උෂ්ණත්වය සෙල්සියස් 40කින් ඉහළ දැමීමට ගතවන කාලය කොපමණද කියලා. Q සමානයි MC Tට දාලා අපිට ගන්න පුළුවන් කොච්චර තාපයක් ඕනද කියලා. ඒ වගේම තමයි අපි දන්නවා VIT වලින් එනවා ශක්තිය. තාපය කියන්නේ මේකෙදි ලබා දෙන ශක්තිය. ඒතර Q වෙනුවට අපිට දාන්න පුළුවන් VIT සමානයි MC. දැන් මේ සමීකරණයට ආදේශ කරොත් V 240 වාරයක් I 5යි කාලය අපි දන්නේ T නෝට් සමානයි 1.5 කිලෝග්‍රෑම් වාරයක් 4200 වාරයක් 40 උෂ්ණත්වය නිසා 40යි. එතකොට මේක සුළු කරලා T නෝට් ගන්න පුළුවන් 1.5 වාරයක් 4200 වාරයක් 40 බෙදීම 240 වාරයක් 5. හරි. එතකොට මේක සුළු නම් 6ක් එනවා. මේකට මේක ගියාම 0.3 කියලා ලියන්න පුළුවන් 5න් බෙදලා මේකට 1යි. එතකොට 4200 වාරයක් 0.3 බෙදීම 6. එතන 210යි තප්පර කියලා. ඊළඟට වඩාත් ඉක්මනින් ඒකාකාරීව ජලය රත් කිරීමට නම් ගිල්ලුම් තාපකයේ ජලය තුල හැකිතාක් ගැඹුරකට ගිල්විය යුතු බව ශිෂ්‍යයෙක් පවසයි. මේට හේතුව මොකක්ද කියලා අහනවා. දැන් ජලය ඇතුලේ තාපය ගලන්නේ කොහොමද? ජලය ඇතුලේ තාපය ගලන්නේ ජල බඳුනක් ගත්තොත් පල්ලෙහා තියෙන රත් වෙච්ච වතුර ටිකක්
ඒ අංශු ටික උඩට යනවා. එතකොට කෝල් ඒවා ටික පල්ලෙහාට යනවා. ආයේ ඒ කෝල් ටික රත් වෙනවා. ආය පල්ලෙහාට යනවා. මෙන්න මේ වගේ සංවහනය වෙන විදිහට තමයි ජලය කරන්නේ. එතකොට සම්පූර්ණයෙන් ගිල්ලුවාම පල්ලෙහාම තියෙන ජලය රත් වෙනවා. එතකොට ඒ ටික උඩට යනවා. එතකොට ගිල්ලුම් තපගේ ඉහළ තිබ්බොත් අවුල තියෙන්නේ උඩනේ තියෙන්නේ එතකොට. එතකොට ගිල්ලුම් තපේ මෙතන තමයි රත් වෙන්නේ. එතකොට මෙතන තියෙන ඒවා ටික උඩට යනවා. ආය පල්ලෙහාට එනවා. එතකොට මේ හරිය තියෙන ටික උඩට ඇදිලා එන ප්‍රමාණය ගොඩක් අඩුයි. එතකොට පල්ලෙහා තියෙන ජලය රත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි පල්ලෙහා තිබ්බොත් පල්ලෙහා ටික උඩට එන ඉඳන් මුළු වාජනය පුරා ව්‍යාප්ත වෙලා යනවා. එතකොට ඒකාකාරව රත් කරගන්න පුළුවන්. ගිල්ලුම් තාපකය සම්බන්ධ කර ඇති පේනුවක රූප සටහනේ දැක්වේ. තුන්කූරු පේනුව සම්බන්ධ කර A හා B විදුලි රැහැන් හඳුන්වා දෙන්න. එතකොට A කියන්නේ උඩින්ම තියෙන වයර්. මේක සාමාන්‍යයෙන් කොළ පාටයි. එතකොට මේ කොළ පාට වයර් එකට කියනවා අපි අර්ත් වයර් එක කියලා. නැත්නම් භූගත රැහැන්. ඉතින් වම් පැත්තේ තියෙනවා නිල් පාට රැහැන. ඒ කියන්නේ නියුට්‍රල් එක. එතකොට උදා සීන් එක. මේක ලයිව් එක. එතකොට මේක දුඹුරු පාට නැත්නම් රතු පාට තමයි තියෙන්නේ. ගිල්ලුම් තාපකයට සම්බන්ධ පේනුවට භූගත රැහැනක් සම්බන්ධ කිරීමේ වැදගත්කම මොකක්ද කියලා අහනවා. එතකොට විදුලි කාන්දුවක් වුණොත් මොකක් හරි මිනිහට හානියක් වෙන්න පුළුවන්. ඒක වළක්වා ගැනීමට තමයි භූගත රැහැනක් දාන්නේ වගේ වල. 7 B කොටසේ කියනවා ස්කන්ධ 1500යි කිලෝග්‍රෑම් වූ මෝටර් රථයක් සරල රේඛා මාර්ගයක 20යි මිශ්‍රණයක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි. ඉදිරියේ වූ වෙළඳසැලක් අසල රථය නැවැත්වීම සඳහා රියදුරා තිරිංග යොදා තප්පර 8ක කාලයක් තුල ඒකාකාර මන්දනයෙන් ගමන් කරයි. හරි ඊට පස්සේ නවතිනවලු. රියදුරා තිරිංග යෙදූ අවස්ථාවේ සිට නිශ්චලතාවයට පත්වන අවස්ථාව දක්වා කාලය අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න කියනවා. ඒතර අපි කොහොමද ඔක අඳින්නේ? අපි අඳිමු ඉස්සලම් ප්‍රස්ථාරය අක්ෂ දෙක. එතකොට එකක් තමයි v ප්‍රවේග අක්ෂය. ඒක ms ඍණ 1යි කියලා මාක් කරන්න. ඊට පස්සේ මේක කාලක්ෂය තප්පර වලින් මනින්නේ. ඒතර ආරම්භ කරලා තින්නේ කොහොමද? මෙයා ඒකාකාර වේගෙන් ඇවිල්ලා. ඒතර නිශ්චලතාවයට වෙන මන්දන කොටසනේ අපිට අඳින්න කියන්නේ. ඒතර 20කින් පටන් ගන්නවා. හරි මෙතන ප්‍රවේගය 20යි ms ඍණ 1යි. ඒතර 20 ms ඍණ 1 නම් තප්පර 8ක් ඒකාකාරව මන්දනය වෙනවා. ඒතර ඒකාකාර කොහොම මේ රේඛාව තනි ඉරක් වෙන්න ඕනේ. කර්ව්ස් තියෙන එකක් වෙන්න බෑ. ඒතර මේක 8යි තප්පර ඇතුළත නිශ්චලතාවයට පත් වෙනවා. ප්‍රස්ථාරය ඇසුරෙන් පහත තොරතුරු ගණනය කරන්න. රථයේ සිදුවන මන්දනය. හරි. මන්දනය කියන්නේ මොකද්ද? ඍණ ත්වරණය. කියන අනුක්‍රමණයෙන් අපිට ගන්න පුළුවන් මන්දනය. එතකොට අපි මන්දනයට ඩීසලරේෂන් කියනවා. ඩීසලරේෂන් equals ෆයිනල් වෙලොසිටි. ඒ කියන්නේ අවසන් වේගය කීයද? 0යි. ආරම්භක වේගය 20යි. වේගය නෙමෙයි අතන ප්‍රවේගය 20යි. බෙදෙනවා කාලයෙන්. කාලය කීයද? 8යි. ඒතර 20 8න් බෙදුවම අපිට එනවා 2.5යි ms ඍණ 2ක් ඍණ. ඒ කියන්නේ මන්දනය දැන් ත්වරණයනේ ඍණ උනේ. ඒතර මෙතන බලන්න ඇක්සලරේෂන් තමයි ඍණ 2.5ක් වුනේ. ඒතර ඩීසලරේෂන් ලියනවා නම් 2.5යි ms ඍණ 2යි කියලා ලියන්න පුළුවන්. හරි. ඊළඟට අහනවා මන්දනයෙන් ගමන් කළ දුර. ඒතර මන්දනයෙන් ගමන් කළ දුර කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක යට කොටසේ වර්ගඵලය. ඒතර මෙන්න මේ කොටසේ වර්ගඵලය වුණනම් හරි. ඒතර භාගය වාරයක් 20 වාරයක් 8. ඒතර භාගය දාපුවම මෙතන 4යි 20 වාරයක් 4. 80යි මීටර්. ඒතර ඒකේ උත්තරෙත් ආ. ඊළඟට අපි අහනවා මන්දනයෙන් ගමන් කළ අවස්ථාවේ රථය මත ක්‍රියා කර බාහිර අසමතුලිත බලය කීයද කියලා. එතකොට F සමානයි ma දානවා චලිත දිශාවට. එතකොට F සමානයි ස්කන්ධය 1500යි කිලෝග්‍රෑම් මන්දනය අපි දන්නවා 2.5යි. එතකොට ඔක සුළු කරාම එනවා 4250යි නිව්ටන් කියලා. එතකොට ඒකත් අපි හොයගත්තා. මෝටර රථයේ තිරිංග යෙදූ විට එහි චලිතය වෙනස් වීම පැහැදිලි කිරීමට යොදාගත හැකි නිව්ටන්ගේ කුමන නියමයේද කියලා අහනවා. හරි. නිව්ටන්ගේ පළවෙනි නියමය කියන්නේ මොකද්ද? සෑම වස්තුවකටම බාහිර අසමතුලිත බලයක් යෙදෙන තෙක් එම වස්තු නිශ්චලතාවයේ හෝ චලිත වෙමින් තිබ්බනම් ඒවා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියනවා. දෙවෙනි නියමය කියන්නේ මොකක්ද? ගම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය බාහිර අසමතුලිත බලයට අනුලෝම සමානුපාතික වේ කියලා. හරි. ස්කන්ධයක් තියෙනවා. ඒ ස්කන්ධයේ වේගය වෙනස් වෙනවා. ඒ කියන්නේ ගම්‍යතාවය වෙනස් වෙනවා. එතකොට ගම්‍යතාවය වෙනස් වෙන්න කාලයක් ඇතුළත. එතකොට ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය බාහිර අසමතුලිත බලයට
සමානයි කියන එක තමයි දෙවෙනි එක. හරි. අපි මම තුන්වෙනි නියමයත් පොඩ්ඩක් මතක් කරන්න. තුන්වෙනි නියමය කියන්නේ සෑම ක්‍රියාවකටම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද විශාලත්වයෙන් සමාන වූද ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. එතකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා ස්කන්ධයක්. දැන් මේ ස්කන්ධයේ තියෙනවා පල්ලෙහාට mg මෙතනින් තියෙනවා අපි ලම් ප්‍රතික්‍රියා වලට r. ඒතර මේ දෙකේ අපි දන්නවා r සමාන mg වෙනවා. හැබැයි මේ දෙක ක්‍රියා ප්‍රතික්‍රියා යුගලද නැහැ. හේතුව මේ දෙක තියෙන මොකක්දද? එකම වස්තුව මත. මේ ඇදලා තියෙන ගෝලය මත තමයි බල දෙකම තියෙන්නේ. ඒව අපි ක්‍රියා ප්‍රතික්‍රියා යුගල කියන්නේ නැහැ. ඒතර ක්‍රියා ප්‍රතික්‍රියා යුගල එන්නේ mg වදිනවා පෘථිවියෙන් පල්ලෙහාට මේ ගෝලයෙන් පෘථිවිය උඩට අදින බලයක් ගුරුත්වාකර්ෂණ බලයක්. ඒක අපි කතා කරලා තියෙනවා. එතකොට අන්න වස්තු දෙකක් මත ඒ බලය තමයි ක්‍රියා ප්‍රතික්‍රියා වෙන්නේ. එකම වස්තුව මත සමාන විරුද්ධ බල තිබ්බා කියලා ඒවා ක්‍රියා වෙන්නේ නැහැ. ඊළඟ පහ අනුව මෝටර රථය ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ අවස්ථාවේදී ගම්‍යතාවය කොච්චරද කියලා. හරි. ගම්‍යතාවය කියන්නේ P සමානයි mv. ස්කන්ධය 1500යි ඒකාකාර ප්‍රවේගයෙන් ගියේ 20යි මීටර්ස් per second. එතකොට 30000යි kg ms වෙන එක. මේක තමයි උත්තරය. 8 සිව්වෙනි ප්‍රශ්නේ අහන්නේ කම්බයක් ගැට ගහලා බිත්තියක ඒක සිරස්ව කම්පනය කරනවා තීර්යක් තරංගයක් ඇති වෙන විදිහට. ඒතකොට සිරස්ව කම්පනය කරන්නේ එතකොට ඉදිරියට යනවා තරංගය. හරි. පළවෙනි ප්‍රශ්න තරංගය මගින් ශක්තිය සම්ප්‍රේෂණය වී සිදුවන්නේ මාධ්‍ය අංශු කම්පනය වන දිශාවට ලම්බකවද නැතහොත් සමාන්තරව. දැන් අපි කතා කරා මේකේ තියෙනවා කිව්වේ තීරයක් තරංගයක්. තීර තරංගයේදී අංශු කම්පන වෙන්නේ උඩ පල්ලෙහාට. මේ අංශු උඩට යනවා, මේ ටික පල්ලෙහාට යනවා. හැබැයි තරංගය යන්නේ මෙහෙම ඉදිරියට. ඒ කියන්නේ අංශු කම්පනය වෙන දිශාවට ලම්බකව. එතකොට ලම්බකව කියලා හරි. සමාන්තරව වෙන්නේ අන්වායම තරංග. අංශු කම්පනය වෙන දිශාව මේ පැත්තට නම් මෙහෙම ඒකට සමාන්තරව ඉදිරියට තරංගය ගමන් කරනවා අන්වායම තරංග. හැබැයි මේකෙදි තීරක තරංගයක්. ඒ කියන්නේ ලම්බකව. x හා y අක්ෂ x හා y අක්ෂර වලින් දීලා තියෙන මිනුම් ටික මොනවද කියලා අහනවා. ඒතර x කියන්නේ තරංග ආයාමය. ඒතර මෙතන තියෙන්නේ තරංග ආයාමය. z කියන්නේ මොකක්ද? z කියන්නේ තරංගයේ විස්තර. හැබැයි මේක දීලා තියෙන විස්තරය නම් වැරදි. විස්තරය කියන්නේ මෙන්න මෙතන මේ කොටස. නැත්තම් ඇම්ප්ලිටියුඩ් එක කියලා කියනවා. හරි. මෙම තරංගය ගමන් ගන්නා දිශාව හා මාධ්‍ය අංශු කම්පනය වන දිශාව අතර ඇති සම්බන්ධතාවය ලියන්න. අපි දැන් කලින් කතා කරා. මාධ්‍ය අංශු කම්පනය වන දිශාවට ලම්බකව තමයි තරංගය ගමන් කරන්නේ. ලණුවේ විවෘත කෙළවර සිරස්ව ඉහළට හා පහළට චලනය වන සෑම තත්පරයකදීම කම්පන තුනක් නිර්මාණය වේ. ඒ කියන්නේ තත්පරයකට කම්පන තුනක් ඇති වෙනවා. ඒතර තත්පරයකට ඇති වෙන කම්පන ගන්නට මොකද කියන්නේ? සංඛ්‍යාතය කියලා කියනවා. ඒතර තරංගයේ සංඛ්‍යාතය 3යි හර්ට්ස්. හරි. තරංගයේ වේගය එක තත්පරයක් තුළ යන දුර. ඒතර අපි දන්නවා x දිග 1.2යි. ඒ කියන්නේ එක තරංගයක තරංගයක් කියන එක තරංගයක දිග කියලා කියනවා. ඒතර එක තරංගයක දිග 1.2යි. ඒතර තප්පරයක් තුල තරංග තුනක් යනවා. ඒතර 1.2ේවා තුනක් යන්න ඕනේ තප්පරයක් තුල. ඒතර 1.2 වාරයක් 3. ඒතර කීයද? 3.6 තප්පරයක් තුල යන තුල. ඒතර තප්පරයට මීටර 3.6. හරි. පළවෙනි කියනවා අවතල දර්පණයේ ඉදිරියේ 30 සෙන්ටිමීටර දුරින් වස්තුවක් තැබූ විට උස හා ප්‍රතිබිම්බය අතර සම්බන්ධතාවය ලියන්න කියනවා. හරි. අපි ඔක ඇඳලම් බලමු කොහොමද පිළිටන්නේ කියලා. අවතල දර්පණයක් අපි රේඛ සටහනකින් අඳලා ගමු. එතකොට මෙන්න මේ වගේ x අක්ෂයයි y අක්ෂයයි අඳින්න පුළුවන්. ඒක අවතල දර්පණයක් කියලා පෙන්වන්න මම මෙතන සිම්බල් එක දාගන්න අවතල දර්පණයක. එතන මෙතන තියෙනවා නාභිය සෙන්ටිමීටර් 20යි. මෙතන තියෙනවා නාභිය මෙතන තියෙනවා දුර 40 සෙන්ටිමීටර වලින්. මෙතන 20යි මෙතන 40යි. දුර වල ටිකත් අපි දාගත්තා. ඒතර අපිට පුළුවන් වස්තුවක් ඇඳගන්න. කොච්චර දුරකින්ද වස්තුව තියෙනවා කියන්නේ? අවතල දර්පණයේ ඉදිරියෙන් 30 සෙන්ටිමීටර දුරින්. හරි. එතකොට අපිට පුළුවන්. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතනින් වස්තුව තියන්න. දැන් වස්තුව තිබ්බොත් කොහොමද රේඛා සටහන එන්නේ කියලා අපි අඳලා බලමු. හරි. පළවෙනියට අක්ෂයට සමාන්තරව රේඛාවක් යනවා. ආලෝක කිරණයක් යනවා. ඒ ආලෝක කිරණය නාභිය හරහා යනවා. තව ආලෝක කිරණයකට යන්න පුළුවන්
කෙලින්ම මෙතන සෙන්ටර් එක ફોකස් කරනවා. ඒතර ඒ සෙන්ටර් එකට එන ආලෝක කිරණය ඒ සෙන්ටර් එකට එන ආලෝක කිරණය මෙන්න මේ වගේ දුරකින් යනවා. හරි. එතකොට ප්‍රතිබිම්බය දෙන්නේ කොහෙද? තාත්වික ප්‍රතිබිම්බයක් මේ පැත්තේ හැදෙනවා. එතකොට තාත්වික විශාල ප්‍රතිබිම්බයක් හැදෙනවා. එතකොට වස්තුවට වඩා ප්‍රතිබිම්බයේ විශාලත්වය වැඩි. ප්‍රතිබිම්බ විස වැඩි. හරි. එතකොට රියල් ඉමේජ් එතකොට ඇති වෙන්නේ තාත්වික ඉමේජ් එකක් විශාලයි. ඒතර ප්‍රතිබිම්බයේ සයිස් එක වැඩි වස්තුවේ සයිස් එක. ප්‍රතිබිම්බ උස වැඩි වස්තු උසට වඩා. හරි. දැන් අපි අඳලා බලමු ඕක දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නෙට එද්දි මොකක්ද වෙනස් වෙන්නේ? දැන් මෙතන තිබ්බ ඔබ්ජෙක්ට් එක ගේනවා සෙන්ටිමීටර් 10ට. සෙන්ටිමීටර් 10ට කියන්නේ මෙන්න මෙතනට ගේනවා. සෙන්ටිමීටර් 10ට ගෙනාම මොකද වෙන්නේ කියලා බලමු අපි. මෙතන තියෙනවා සමාන්තරව යන රේඛාව. ඒතර සමාන්තර යන රේඛාව අනිවාර්යෙන් නාභිය හරහා තමයි එන්නේ. ඊළඟට තව රේඛාවක් අඳිනවා මෙතන සෙන්ටර් එකට. ඒ කෝණයෙන්ම මේ පැත්තට යන්න ඕන. හරි. එතකොට අපි බලමු කඩඉරි වලින් ඇඳලා කොහෙද මේ රේඛාව හම්බෙන්නේ කියලා. එතකොට මේක මෙහෙම දිගට ඇඳොත් මේක මෙහෙම ඇඳොත් ප්‍රතිබිම්බයක් හම්බුණා. හරි. ඒතර කලින් හම්බුනේ යටකුරු ප්‍රතිබිම්බයක්. දැන් උඩුකුරු ප්‍රතිබිම්බයක් හම්බෙනවා. හරි. දැන් කිරණය ඇඳලා ඉවරයි. ඔබ තමයි සටහන්. ඒතර ඔබ තාත්වික ප්‍රතිබිම්බයක් නෙමෙයි අතාත්වික ප්‍රතිබිම්බයක් වර්චුවල් ඉමේජ් එකක්. සිසුන් පිරිසක් සකස් කළ විද්‍යුත් විච්ඡේදන කෝෂයක් රූපයේ දැක්වෙනවා. X ලෙස සාදා ඇති X ලෙස යොදා ගන්නා ද්‍රාවණය සඳහා භාවිතා කළ හැකි සුදුසු ද්‍රාවණයක් අපිට කියන්න කියනවා. හරි දැන් මේක තැම්පත් වෙලා තියෙන මොකද්ද මේ රතු දුඹුරු පාට ස්තරයක්. ඒ කියන්නේ මොකද්ද? කොපර් තමයි තැම්පත් වෙලා තියෙන්නේ. කොපර් තැම්පත් වෙන්න නම් අපි පාවිච්චි කරන්න හොඳ කොපර් තියෙන ද්‍රාවණයක් වෙනවා. ඒතර කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදය විදියට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් කොපර් තියෙන ඕනම ලවණයක්. කොපර් ක්ලෝරයිඩ් උනත් පුළුවන්. දැන් අපි බහුල පාවිච්චි කරන කොපර් සල්ෆේට් එකේ නම කොපර් සල්ෆේට් ලියනවා. දෙවෙනි එක ඇටෝම ක්‍රියාත්මක වීමේදී රතු දුඹුරු ස්තරයක් තැන්පත් වීම හැරුණු විට දැකිය හැකි වෙනත් නිරීක්ෂණ මොනවද? හරි අපි ඒක කරමු. මේකෙදි පළවෙනිටම මේ අග්‍රය තමයි ධන අග්‍රය. මේක ඍණ අග්‍රය. ඒතර ධන අග්‍රය මොකද වෙන්නේ? ඇනයන ටික ආකර්ෂණය වෙනවා. ඒතර ඇනයන කියන්නේ OH මයිනස් තව සල්ෆේට්. මොන ඔය ආයන ටික ආකර්ෂණය වෙන්න පුළුවන්. ඊළඟට මෙතන H+ ටික ආකර්ෂණය වෙනවා. මෙයා ගාවට ඍණ අග්‍රයට ආකර්ෂණය වෙන්නේ ධන අයන. ඒතර කොපර් 2+ ආකර්ෂණය වෙනවා. හරි. එතකොට අපි ආකර්ෂණය වෙන අයන ටික මාක් කරගෙන ඉවරයි. දැන් අපි බලමු මොනවද ඕක ගාව වෙන්නේ. ඇනයන ආකර්ෂණය වෙන අග්‍රයට අපි කියන ඇනෝඩය. එතකොට ඇනෝඩ් එක ගාව ආයන කීපයක් තියෙනවා. මේක අක්‍රිය ඇනෝඩයක්ද සක්‍රිය ඇනෝඩයක්ද? අක්‍රිය ඇනෝඩයක් වෙන්නේ ප්ලැටිනම්යි කාබනුයි. ඒතර අක්‍රිය ඇනෝඩයක් නම් ද්‍රාවණයේ තියෙන අයන තමයි ඔක්සිකරණය වෙන්නේ. එතකොට මේක අක්‍රිය ඇනෝඩයක් නම්. එතකොට සක්‍රිය ඇනෝඩයක් නම් සක්‍රිය ඇනෝඩයක් කියන්නේ ප්ලැටිනම් කාබන් නොවන ඕනම එකක්. එතකොට ඇනෝඩය දිය වෙනවා. දැන් M solid එකක් නම් තියෙන්නේ මැග්නීසියම් ඇනෝඩ් එකක් නම් ඒක කෙලින්ම Mg2+ දැන් උදාහරණයක් විදිහට Mn+ හැදිලා ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් අයින් කරන ඔක්සිකරණය වෙනවා. ඒ කියන්නේ ඇනෝඩේ දිය වෙනවා. හැබැයි දැන් මේකෙදි යූස් කරලා තියෙන කාබන් ඉලෙක්ට්‍රෝඩ. ඒ කියන්නේ අක්‍රිය ඇනෝඩ. ඒතර අක්‍රිය ඇනෝඩ ගත්තම සල්ෆේට් වල ඔක්සිකරණ අවස්ථාව කීයද? SO4 2- වල ඍණ ධන 6. එතකොට මේක මෙතනින් එහාට ඔක්සිකරණය වෙන්න බෑ. උපරිම ඔක්සිකරණ අවස්ථාවේ තියෙන්නේ. එතකොට OH- කියන එක කෙනා ඉන්නවා. එතකොට OH- වලට ඔක්සිකරණය වෙන්න පුළුවන්. එතකොට OH- පත් වෙන්නේ O2 බවට. එතකොට OH- 4ක් O2 හදද්දි මේ පැත්තට දෙකක් H2O ඉලෙක්ට්‍රෝන 4ක් අයින් කරලා දානවා. එතකොට මේක තමයි ප්‍රතික්‍රියාව. එතකොට O2 පිට වෙනවා. එතකොට නිරීක්ෂණය තමයි ඔක්සිජන් වායුව පිටවීම නැත්තම් ඒක අපිට එතකොට නිරීක්ෂණ විදිහට අපිට කියන්න බෑ O2 පිට වෙනවා කියලා. හේතුව මේ ඔක්සිජන් ගහගාගෙන පිට වෙන්නේ නැහැ නේ O2 කියලා. එතකොට අපිට දකින්න පුළුවන් නිරීක්ෂණය තමයි ඇනෝඩය අසලින්ද වායු බුබුලු පිටවීම. හරි. ඊළඟට අනිත් පැත්ත වෙන ප්‍රතික්‍රියාවක් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කෝ. ඒ පැත්තේ තියෙනවා ද්‍රාවණය කොපර් ධනයි H+. ඒතර කොපර් ධනයි H+ ගත්තම යටින්ම ඉන්නේ විද්‍යුත් රසායන ශ්‍රේණිය කොපර්. ඒතර එයා තමයි ඔක්සිහරණයට නැඹුරු වෙන්නේ. ඒතර කොපර් ධන දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන කොපර් සොලිඩ් එක හදනවා. මේක තමයි රතු මුරු පාටට හැරෙන්නේ.
දැන් අපි කොපර්නේ පාවිච්චි කරන්නේ. ඒක තව නිරීක්ෂණ ලියන්න පුළුවන්. කොපර් 2+ තියෙනවා. හැබැයි කාලයත් එක්ක කොපර් 2+ ප්‍රමාණය අඩු වෙනවා. කොපර් සොලිඩ් එකක් හදනවා. ඒක ද්‍රාවණයේ නිල් පැහැ අඩු වෙනවා වගේ ඒවා ලියන්නත් පුළුවන්. හරි. නෝඩිය අසර ප්‍රතික්‍රියාවත් ලිව්ව විද්‍යුත් විච්ඡේදනයේ අවසානයේදී ද්‍රාවණය ආම්ලික බව සිසුවෙක් පවසයි. හරි. දැන් මේක හැදුනේ මොනවද? OH-. අපි මේ ප්‍රතික්‍රියාව තව ටිකක් හොඳට ලියමු. 4ක් OH- O2+ 2ක් H2O ධන 4ක් ඉලෙක්ට්‍රෝන. දැන් මේක බැලන්ස් කරන්න ජලයෙන්නේ මේක හැදෙන්නේ. ඒතර මේකේ තිබි ජල ද්‍රාවණයක්. ඒතර ජලය කරන නම් මේකට 4ක් H+ දෙපැත්තටම දාන්න. ඒතර මේ පැත්තටත් 4ක් H+ දාන්න. ඒතර මේක ජල අණුවක් වෙනවා. ඒතර 4ක් H2O වලින් හැදුනා H+ තියෙන ද්‍රාවණයක්. ඒ කියන්නේ ඇසිඩික් සොලියුෂන් එකක්. ඒ කියන්නේ pH වගේ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒතර H+ සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒතර pH වගේ අඩු වෙනවා. ඒතර උත්තර දෙකම ඇවිල්ලා තියෙනවා. හරි. ද්‍රාවණය ආම්ලික වී ඇති බව පෙන්වන්න කොහොමද? pH වගේ අඩු වෙලා තියෙනවා කියලා පෙන්වනවා නම් හරි. නැත්නම් ලිට්මස් වගේක් පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. ඊළඟට අහනවා NaOH සහ HCl අතර ප්‍රතික්‍රියාව තාප විපර්යාසය ගණනය කිරීමට සිදු කරන පරීක්ෂණයකදී 1 මෝල් ඝන ඩෙසිමීටර NaOH සහ 1 මෝල් ඝන ඩෙසිමීටර HCl දෙකෙම 50 ඝන සෙන්ටිමීටර පාවිච්චි කරාලු. ආරම්භක උෂ්ණත්වය මැන ද්‍රාවණ දෙක මිශ්‍ර කිරීමෙන් පසු මිශ්‍රණයේ උපරිම උෂ්ණත්වය මැන ගන්නා ලදී. තාප විපර්යාසයට අනුව මෙම ප්‍රතික්‍රියාව කුමන වර්ගයට අයත් වේද? හරි. අපි දන්නවා අම්ලිකුයි බෂ්මිකුයි ප්‍රතික්‍රියා කරලා බීකර අපි අතින් අල්ලලා බැලුවොත් උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. නැත්නම් අපිට හීට් එක දැනෙනවා අතර. ඒ කියන්නේ තාපය පිට කරනවා. තාපය පිට කරන ප්‍රතික්‍රියාව වලට අපි මොනවද කියන්නේ? තාප දායක ප්‍රතික්‍රියා. නැත්නම් එක්සොතර්මික් රියැක්ෂන්ස් කියලා කියන්නේ. ඒතර තාප දායක ප්‍රතික්‍රියාවක්. ද්‍රාවණ දෙකේ උෂ්ණත්වය එකිනෙකට ද්‍රාවණ දෙකේ උෂ්ණත්වය එකිනෙකට අසමාන නම් ආරම්භක උෂ්ණත්වය ලෙස ගනු ලබන්නේ කුමන අගයද කියලා අහනවා. හරි. එතකොට මොකද කරන්නේ? වැඩි එකකින් කියන්නත් බෑ අඩු එකකින් කියන්නත් බෑ. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ මධ්‍යම අගය කියනවා. ඊළඟට උෂ්ණත්ව වෙනසට අමතරව මෙම ගණනය කිරීම සඳහා ලබාගත යුතු අනෙකුත් මිනුම් මොනවද කියලා අහනවා. හරි. ද්‍රාවණවල ස්කන්ධය උනේ. හේතුව ද්‍රාවණවල ස්කන්ධය දන්නේ නැතුව අපිට කියන්න බෑ තාපයක් හොයන්න. Q = mc/L දාන්න බෑ. එතකොට ඒ වගේම තමයි අපිට තව මොනවද ඕනේ? C ඕනේ. ඒ කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය ඕනේ. මෙම පරීක්ෂණයේදී තාප විපර්යාසය ගණනය කිරීමෙන් ලැබෙන අගය නිවැරදිම අගය නොවන බව ගුරුතුමා පවසයි. ඊට හේතුව මොකක්ද? පරිසරයට ශක්තිය හානි වීම. ඒතර පරිසරයට ශක්තිය හානි වෙද්දී මුළු තාපයම පාවිච්චි කරන්න බෑ. මේක උෂ්ණත්වය වැඩි කරන්න. ඒතර කොටසක් හානි වෙනවා. ඒතර අපි ගණනය කරන අගයම එන්නේ නැති වෙනවා. හරි දැන් මේකේ තියෙනවා 12 වෝල්ට් මේකක් පාවිච්චි කරලා ප්‍රත්‍යවර්ත ධාරාව ගන්න සැකස්මක් තමයි හදලා තියෙන්නේ. හරි. පළවෙනි ප්‍රශ්න මෙම පරිපථයේ යොදාගෙන ඇති ට්‍රාන්සිස්ටරය කුමන වර්ගයේ ට්‍රාන්සිස්ටර් එකක්ද? හරි අපි ට්‍රාන්සිස්ටර් ටිකක් ලොකු කරලා ඉඳගමු. ට්‍රාන්සිස්ටර් එක තියෙන්නේ මෙන්න මෙතන. ඒත් ට්‍රාන්සිස්ටර් එක මේ වගේ ට්‍රාන්සිස්ටර් එකක් ගත්තම NPNද PNP එකක්ද කියලා අපි හොයාගන්න විදිහ කලින් කතා කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේකේ ධාරාව ගලන්නේ P ඉඳන් N. එතකොට මෙතන PN. එතකොට අනිවාර්යෙන් මෙතන N. එතකොට මේ ට්‍රාන්සිස්ටර් මොකක්ද? NPN ට්‍රාන්සිස්ටර් එකක්. දැන් ඔක අනිත් පැත්තත් මම කියලා දෙන්න. ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා මෙන්න මෙහෙම ඊතලයේ ඇඳලා. හරි. එතකොට මෙතන ඉඳන් තමයි ධාරාව ගන්න. එතකොට PN එහෙනම් අනිවාර්යෙන් මේක P. එතකොට PN P ට්‍රාන්සිස්ටර්. මේක එතකොට පාවිච්චි කරලා දෙන්න NPN ට්‍රාන්සිස්ටරයක්. එමගින් ඉටු කරන කාර්යය කුමක්ද කියලා අහනවා. හරි. දැන් ට්‍රාන්සිස්ටර් එකෙන් කරන්නේ මොකද්ද? මෙතන දෝලකයක් තියෙනවා. මේ දෝලකයෙන් මෙතනට අපිට පොඩි කරන්ට් එකක් දෙන්න නැති කරන්න පුළුවන්. ඒතර මෙතනින් කරන්ට් එක දෙන වෙලාවට මෙතනින් ධාරාව ගලනවා. අනිත් වෙලාවට ධාරාව ගලන්නේ නැහැ. ඒතර කරන්ට් එක ඇති කරනවා නැති කරනවා. ඒතර දෝලකෙන් කරන්ට් එක එවනවා නැති කරනවා. ඒතර පාදක මෙයා නැත්නම් බේස් එක කරා කරන්ට් එක එද්දී C ඉඳන් ඊටත් කරන්ට් එක ගලනවා. ඒ කියන්නේ මේ උඩින් ඉඳන් පල්ලෙහාට කරන්ට් එක ගන්නවා. ඒක කරන්ට් එක නැති වෙද්දී එතනින් කරන්ට් එකක් යන්නේ නැහැ. ඒක නේ මොකක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ? ස්විච් එකක් විදිහට. ට්‍රාන්සිස්ටර් එක ප්‍රාථමික දඟරයට 12 වෝල්ට් සැපයුමක් ලබා දුන් විට ද්විතීයික දඟරයෙන් 240 වෝල්ට් සැපයුමක් ලබා ගත හැකි බව සඳහන් වෙනවලු. ද්විතීයික දඟරයේ අන්තර්ගත පොට සංඛ්‍යාව මොකක්ද කියලා. පොටයි වෝල්ට්තාවයනේ. ඒතර V P බෙදීම Vs සමානයි N P බෙදීම Ns. ඒතර වෝල්ට්තාවය ප්‍රයිමරි එකට දෙන්නේ අපි. ප්‍රයිමරි එකට අපි දෙන්නේ වෝල්ට්තාවය 12 වෝල්ට්. අපි අවුට්පුට් එක ගන්නේ 240යි වෝල්ට්. පොටවල් ගාන කීයක් තියෙනවලු? බට
120ක් තියෙනවලු ප්‍රයිමරි එකේ. එතකොට වට 120යි රූපේ තියෙන්නේ. මේකේ n සෙකන්ඩරි එකේ අපි දන්නේ නැහැ. දැන් මේක සුළු කරොත් මේතනට 10යි. එතකොට ns සමානයි 2800යි. පොටවල් ගන්න 2400ක් කියලා හොයාගත්තා. ඊළඟට ප්‍රාථමික දඟරේ තුලින් ගලා යන ධාරාව 1 ඇම්පියර් නම් ද්විතීයික දඟරයෙන් ගලන ධාරාව කීයද කියලා අහනවා. හරි. එතකොට මොකද්ද? ඉන්පුට් පවර් එක P in සමාන වෙන්න ඕනේ P අවුට්පුට් එකට. එතකොට පවර් එක ගන්න පුළුවන් VI in එකෙන් සමාන වෙන්න ඕනේ VI out එකට. එතකොට VI in එක කියන්නේ මොකද්ද? 12යි වෝල්ට් වාරයක් 1 ඇම්පියර්. එතකොට ද්විතීයිකයේද මේක 240යි වෝල්ට් ධාරාව දන්නේ නැහැ. එතකොට කොහොමද සුළු කරන්නේ? I සමානයි 12 බෙදීම 240. එතකොට 1යි 2යි. එතකොට 1 බෙදීම 20ක් කියලා එනවා. 1 බෙදීම 20 කියන්නේ කීයද? 0.05යි ඇම්පියර්. එතකොට ඒක උත්තරෙත් ආවා. ඊළඟට අපෙන් අහනවා. XY අග්‍රවලට රූපයේ පරිදි LED පුවරුවක් සවි කරනු ලබයි. පුවරුවේ LED සම්බන්ධ කර ඇත්තේ ශ්‍රේණිගතවද නැත්නම් සමාන්තරගතවද කියනවා. එකක ධන අග්‍රය ඉවර වෙන තැනින් අනිත් එකේ ඍණ අග්‍රය පටන් ගන්නවා. දැන් මෙතන ධන මෙතන ඍණ. ඒතර ඒක ඍණ එකයි මෙයාගේ ධන එකට කනෙක්ට් කරලා ආයි මෙයාගේ ඍණ එක ගිහලා මෙතන ධන එකට කනෙක්ට් කරලා. ඒතර මේක මොන රටාවද? ශ්‍රේණිගත රටාව කියලා කියනවා. හරි. B එකේ අහනවා LED පුවරුවේ දෙකළවල ප්‍රතිරෝධය ගණනය කරන්න කියලා. හරි. මේක දෙපැත්තට එන විභවාන්තරය කීයද? අපි කිව්වා 240. එහෙනම් V සමානයි I අරකට දැම්මොත් V 240 සමානයි I කොච්චර ධාරාවක් එකකින් යනව කොහොමද? 0.05 වාරයක් R. එතකොට R සමානයි 240. 0.05 කියන්නේ 1 බෙදීම 20. එතකොට 20 බෙදීම 1. එතකොට 240 ඒවා එතකොට 480ක් මෙතන එනවා. තව බින්දුවක් එනවා 4800ක් එනවා. හරි. ඊළඟට XY අග්‍රවලට කැතෝඩ කිරණ දෝලනීක්ෂයක් සම්බන්ධ කරන ලද්දේ නම් අවුට්පුට් එක කොයි වගේ අවුට්පුට් එකක්ද දෙන්නේ කියලා. දැන් ඉන්පුට් එක විදිහට අපි දෙන්නේ මොන ධාරාවක්ද? ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඒතර ප්‍රත්‍යාවර්ත ධාරාවක් මෙතන පූර්ණ ඍජුකරණයකට ලක් වෙනවා. ඒතර පූර්ණ ඍජුකරණයකට මෙතනදී ලක් වුණාම මෙතනින් අවුට්පුට් එක විදිහට එන්නේ මෙන්න මෙහෙම එකම දිශාවට තියෙන ධාරාවක්. අපි මේක ඩිස්කස් කරලා තියෙනවා. හරි. එතකොට එකම දිශාවට ගලන ධාරාවක් හම්බුනාට මෙතන බෑ පල්ලෙහාට බහැලා තියෙනවා. මේ කැපැසිටි එකක් දාලා තියෙනවා. මේ අඩු වෙන වෙලාවට කැපැසිටි එකකින් කරන්ට් එක දෙනවා. ඒකට කියනවා අපි සුමටනේ කියලා. ඒතර මේ අඩු වෙද්දී ආය අර කැපැසිටි කරන්ට් දෙනවා ආය දෙනවා. ඒතර මේක සුමටන ක්‍රියාව තමයි කැපැසිටි එකකින් කරන්නේ. ඒතර මේ වගේ ප්‍රශ්නයක් එනවා.